What's up guys, it is welcome back to ANLK. ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ ඇඩුන් OLK YouTube channel එකත් එක්කයි. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලා ගොඩක් අය ඉල්ලලා තිබ්බ තව ට්‍රික් එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මං අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලගේ ෆෝන් එකේ RAM එක වැඩි කරගන්න පුළුවන් සුපිරි අහසක්. ඉතින් එහෙනම් ඉතින් වීඩියෝ එක කරගෙනකම් එකතු වෙලා ඉන්න. මේක ඔයාලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ගේම් ගහනකොට යාළගේ ෆෝන් එක ලයික් කරනවා මේකට විසඳුමක් නැද්ද? ඒ වගේම තමයි ගොඩක් අය ඉල්ලලා තිබ්බා තව දෙයක් තමයි යාළගේ ෆෝන් එකේට WhatsApp මොඩ් වගේ apps දාගන්න බෑ, ෆෝන් එක ලැග් වෙනවා. ඉතින් මේකට විසඳුමක් ගේන්න කියලා තිබ්බා. ඉතින් සමහර අය එකෙන් ඉල්ලලා තිබ්බ RAM එක වෙනස් කරන අහසක් ගැන ගේන්න කියලා. ඉතින් ඔන්න අද අරන් ඇවිල්ලා තියෙනවා යාළගේ ෆෝන් එකේ RAM එක වෙනස් කරන්න පුළුවන් අලුත්ම රහසක් ගැන. ඉතින් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් යට තියෙන රතු පාට subscribe button එක click කරලා all කියන බටන් එක දීලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් වීඩියෝ එකට කැමති නම් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට දැනගන්න share කරන්න. මතක ඇතුව comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. හරියන්නේ ඉතින් ඔයාලා මේ වැඩේ කරන්න කලින් ඔයාලා Google Play Store හරහා මේකට software download කරන්න ඉන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකට. ඉතින් මම මේකට Google Play Store යනවා. Google Play Store එකට ගියාට පස්සේ ඔයාලා මම මේ search කරන විදිහටම search කරන්න ඕනේ swap no root කියලා. ඉතින් මම මේ විදිහට swap no root කියලා මෙන්න මේ විදිහට search කරන්න. ඉතින් මේ විදිහට search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් බලා ගන්න හැකියාව ලැබෙයි. ඉතින් මේ වගේ තමයි ඔයාලට මේ ඇප්ලිකේෂන් එක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඔයාලට තියෙන්නේ මේ software එක install කරගන්න. දැන් මම ඔයාලට මගේ setting වල ගිහිල්ලා වෙන්නනම් මගේ storage එක කොච්චරද කියලා. ඉතින් මම මේ විදිහට මගේ setting වලට යන්නම්. setting වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මම මගේ about ෆෝන් වලට යන්න. ඉතින් මේ විදිහට about ෆෝන් වලට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ ස්ටෝරේජ් විදිහට ඔයාලට RAM එක විදිහට ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ 2.0 GB RAM එකක්. ඉතින් දැන් මෙන්න මෙතනට තමයි අපි මේක ඇඩ් කරන්න යන්නේ. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕනේ ඔයාලගේ RAM එක මෙතනින් වෙනස් වෙන්නේ නැහැ කොච්චර වුණත්. ඒ කියන්නේ ඔයාලගේ RAM එකට අමතරව MB ගාණක් ඇඩ් වුණාට ඔයාලගේ RAM එක මෙතනදී වෙනස් වෙනවා අඩුයි. ඒ කියන්නේ අතරදී වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඔයාලගේ RAM එකට මේ ප්‍රමාණය ඇඩ් වෙලා තමයි තියෙන්නේ. ඉතින් දැන් අපිට කරන්න වෙන්නේ මේ විදිහට swap no root app එක open කරගන්න. මේ app එකට ඔයාලට ගියාම ඔයාලට සමහර වෙලාවට Gmail account එක ඉල්ලයි. ඔයාලට තියෙන්නේ අන්න එතනින් ඔයාලගේ Gmail account එක දෙන්න. දැන් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ තැනක් තමයි බලා ගන්න හැකියාව ලැබෙන්නේ. swap size එක මෙන්න මේ විදිහට ඔයාලට ඕන ඔයාලගේ storage එකට ඕන size එක තමයි මෙතනින් අහන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් 1GB RAM එකක් වගේ තියෙන කෙනෙක්ට නම් 500ක් MB වගේ දෙන්න පුළුවන්. 2GB වගේ RAM එකක් තියෙන කෙනෙක්ට නම් 1GB දෙන්න පුළුවන්. ඊට පස්සේ 3GB වගේ තියෙනවා නම් ඉතින් ඔයාලට 2GB වගේ storage එකක් 1.5GB වගේ storage එකක් තමයි මෙතනින් RAM එකක් තමයි මෙතනින් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට දැන් මම මගේ 2GB තිබ්බට මම මෙතන 500ක වගේ පොඩි ප්‍රමාණයක් දෙන්නම්. ඉතින් මේ විදිහට ඊට පස්සේ ඔයාලට තියෙන create swap කියන එක දෙන්න. දැන් මම මේක හැබැයි ගොඩක් වෙලාවට ඔයාලගේ swap එක create වෙන්න ගොඩක් වෙලා යන නිසා මම මේකට ඉක්මනට create වෙන්න ඕන නිසා මට 100ක් දෙන්නම්. ඉතින් මේ විදිහට දුන්නාට පස්සේ create swap කියන එකයි දෙන්න ඕනේ. ඊට පස්සේ watch and add to earn 1 credit කියන මෙන්න මේ විදිහට watch and add to earn credit කියලා. ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාලගේ පොඩි මුදල් ගණක් අය කරනවා. ඒකට ඔයාලට පුළුවන් සල්ලි ගන්න නැත්නම් මෙන්න මේ විදිහට ඇඩ් එකක් බලලා සල්ලි යොමු කරන්න. ඉතින් දැන් මේ විදිහට මෙන්න මේ විදිහට මේ අපි ඇඩ් එකක් ක්ලික් කරන්න තමයි දැන් යන්නේ. ඉතින් මම දැන් මේ ඇඩ් එක බලන්න මෙන්න මේකේ swap එක ක්‍රියේට් කරන්න තමයි යන්නේ.
හරියන්නේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් තමයි බලාගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් ES කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා creating this file this may take a few minutes කියලා. ඒ කියන්නේ ඔයාලා මෙතනින් විනාඩි කිහිපයක් ඉල්ලනවා ඔයාලා storage එක use කරලා මෙන්න මේ වගේ ෆයිල් එකක් ලබා ගන්න. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මේක විදිහට ෆයිල් එක ලබා ගන්න ටිකක් වෙලා ඉන්න. ඉතින් එතකම මම වීඩියෝ දැන් ඔයාලට කියන්නේ මේ විදිහට තමයි step node ෆයිල් එක ඔයාලට create වුණා කියලා දැන් මේ විදිහට එනවා. දැන් මම මේකේ මෙන්න මේ විදිහට back කරනවා. back කරලා දැන් මම යන්න මගේ storage එකට. storage එක ගියාට පස්සේ ඔයාලට කලින් දීපු තැන මතක තියාගන්න ඕනේ. ඔයාලා ඉතින් මට මතක නැති නිසා නැවතත් මම step node එක tag කරගන්නවා. ඊළඟට ඔයාලට මේකේ Android data වල තමයි මේකේ ඔයාලට ෆයිල් එක බලන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් දැන් මම මේ විදිහට නැවතත් අප්ලෝඩ් කරනවා මම storage වලට බලනවා ඒකට. ඉතින් මේ විදිහට set activate එකට යන්නේ. හරි ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් Android වලට යන්න. Android වලට ගියට පස්සේ data වලට යන්න. data වලට ගියට පස්සේ මෙතනින් ඔයාලට අර ෆයිල් එක මේ විදිහට මේ ෆයිල් එක බලලා ගන්න හැකියාව ලැබෙනවා. ෆයිල් එක. ඉතින් ඔයාලා මේ විදිහට තමයි ඔයාලට ෆයිල් ගන්න හැකියාව ලැබෙන්නේ MB0 ෆයිල් එක. දැන් ඔයාලා RAM එක ගොඩක් ස්පීඩ් එක ඔයාලට බලා ගන්න හැකියාව වෙයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නම් මොනවද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ කලින් කිව්ව විදිහට මේ වැඩේ කරලා ඔයාලගේ ෆෝන් එකේ RAM වැඩි කරගන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් ඉතුරුලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification එක අරගෙන තියාගන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔක්කොටම කලින් ඔයාලා තාම වීඩියෝ එක like එකක් දාන්න නැත්නම් like කරන්න ඔයාලා යාළුවන්ට දැනගන්න share කරන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් වීඩියෝ එක ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා comment section එකේ comment එකකට දාන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක එන්න කරමු. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් මම හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.